හරි අපූර්ව ඉස්කෝලේ අවසාන පරිච්ඡේදය. සල්ලි හොරා අහුවෙලා. එක හැන්දෑවක රීටා ජෝර්ජ් කැත්ලීන්ට තමා හමුවීමට පැමිණෙන ලෙසට පණිවිඩයක් එවා තිබුණා. රීටා ඉහළ පන්තියක ඉගෙන ගන්න ලොකු ගෑන් ළමෙක්. කැත්ලීන් ස්වභාධර්ම සංගමේ නායිකාව. රීටා ඇයට එන්න කීවේ ඒ සම්බන්ධ දෙයකට විය හැකියයි අනුමාන කළ කැත්ලීන් හනික රීටාව හම්බ වෙන්න දුවගෙන ගියා. ඔයා එන්න ගොඩක් වෙලා යයිද? ඒ වෙලාවේ කැත්ලීන් සමග පැට් සහ ඉසබෙල් යන දෙදෙනාත් සිටියා. ඔවුන්ට පිළිතුරක් නොදුන් කැත්ලීන් ඈතට දුවගෙන ගියා. පැට් මේ වෙලාවේ වූල් ගොතමිනුයි හිටියේ. පිළිවෙලකට සකස් කළ වූල් පෝලය කැත්ලීන්ගේ මැහුම් පෙට්ටියට දැමූ ඇය ඉසබෙල් දිහාවට හැරිලා මෙහෙම කිව්වා. කැත්ලීන් එන්න ගොඩක් වෙලා යයි කියලා මම හිතන්නේ. ඒ වුණාට තව විනාඩි 5කින් අපි ජිම් එකේ ඉන්න ඕන. අපි ගිහින් එයාට මතක් කෙරුවොත් හොඳයි නේද? එන්න ඉසබෙල්. නිවුන් සොයුරියන් දෙදෙනා රීටාගේ කාමරේ තියෙන පැත්තට ඇවිදින්න පටන් ගත්තා. කැත්ලීන් තවමත් එතන සිටින බව ඔවුන්ට සහතිකයි. එහෙත් කාමරය අසලට ලං වුණ ඔවුන් විමතියේ ගල් ගැහුණා. කාමරය ඇතුලේ ඉන්න කවුරු හරි කෙනෙක් ඉකි බිඳ හඬන හඬ ඔවුන්ට ඇහෙනවා. අනේ කරුණාකරලා මට සමා වෙන්න. වෙන කාටවත් මේ ගැන කියන්න එපා. කරුණාකරලා එපා. අනේ මට අනුකම්පා කරන්න. දෙවියනේ, ඒ අඬන්නේ කැත්ලීන් නේද? මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? පැට් ඇසුවේ විමතියෙන්. මොන දේ වුණත් කාමරය ඇතුළට යන්න නම් නිවුන් සොයුරියන් දෙදෙනා කල්පනා කෙරුවේ නෑ. ඒ නිසා ඔවුන් කාමරයෙන් පිටත නතර වෙලා සිද්ධ වෙන්නේ කුමක්දයි විමසිලිමත්ව බලාගෙන හිටියා. කැත්ලීන්ගේ ඉකිබිඳුම හැඬීම අතරින් රීටාගේ ගොරෝසු තියුණු හඬ උන්ට ඇසෙනවා. හැබැයි රීටා කියන්නේ මොනවද කියලා උන්ට තේරුනේ නෑ. ටික වෙලාවකට පසුව කාමරේ දොර විවෘත වුණා. කැත්ලීන් හෙමින් එළියට එනවා. එයාගේ ඇස් දෙක රතු වෙලා කම්මුල් දෙකෙන් කඳුළු බේරෙනවා. ඒ අතරම ඉකි ගහනවා. නිවුන් සොයුරියන්ට හරිම පුදුමයි. කැත්ලීන් නිවුන් සොයුරියන්ව දැක්කේ නෑ. එයා කෙලින්ම තමන්ගේ නිදන ශාලාව දිහාට දුවගෙන ගියා. පැට්ටුයි ඉසබෙලුයි දෙන්න මේ සිදුවීම දිහා බලාගෙන හිටිය හරිම පුදුමයෙන්. අපි ජිම් එකට යන්න ඕන කියලා එයාට අමතක වෙලා වගේ. මේ වෙලාවේ අපිට කැත්ලීන් ළඟට යන්න බෑ. ඉතින් අපි මොකද කරන්නේ? පැට් පුදුමයෙන් වගේ ඉසබෙල් දිහාට හැරිලා කිව්වා. කමක් නෑ. අපි ගිහිල්ලා ආව බලමු. අපිට ජිම් එකට යන්න පරක්කු වෙනවා තමයි. ඒ වුණාට කැත්ලීන් දුකෙන් ඉන්නව බල අපි කොහොමද ජිම් එකට යන්නේ? ඊට පස්සේ ඔවුන් දෙන්න පඩිපෙළ නැගලා නිදන ශාලාවට දුවගෙන ගියා. කැත්ලීන් එයාගේ ඇඳේ නිදාගෙන කොට්ටෙට මුහුණ ඔබාගෙන ඉන්නවා. එයා ඉකිබිඳින හඬත් ඔවුන්ට ඇහෙනවා. කැත්ලීන් මොකද වුනේ? කැත්ලීන්ගේ උරහිස පිරිමදින ගමන් ඉසබෙල් ගොඩාක් කරුණාවන්ත විදියට ඇහුණා. හැබැයි කැත්ලීන් ඔවුන්ට උත්තර දුන්නේ ගොඩක් තරහින්. එහාට යන්න. එබිකම් කරලා බලන්නවත් මට විහිළු කරන්නවත් එන්න එපා. අපි ආවේකට නෙමෙයි කැත්ලීන්. මොකද්ද සිද්ධ වුනේ? අපි වගේ යාළුවෝ කියලා දන්නවනේ. පැට් කරුණාවන්තව කිව්වා. සිද්ධ වුනේ මොකද්ද කියලා කිව්වොත් ඔයාලත් මම එක තරහ වෙනවා දෙකක් නෑ. ඒ හින්දා කරුණා කරලා යන්න. මම අදම මේ ඉස්කෝලෙන් අයින් වෙලා යනවා. ඔව් අද රෑම යනවා. කැත්ලීන් කලබල වෙන්නේ නැතුව සිද්ධ වුනේ මොකද්ද කියලා කියන්නකෝ. රීටාට දොස් කිව්වද? ඒ ගැන දුක් වෙන්න එපා. ඉසබෙලුත් කැත්ලීන්ව සනසන්න උත්සාහ කරනවා. රීටා දොස් කියපු එකට නෙවෙයි මට දුක. මම කරපු දේවල් වලටයි. එහෙම කියන ගමන් කැත්ලීන් ඇඳ මත වාඩි වුණා. එයාගේ ඇස් දෙක රතු වෙලා කඳුළු වලින් බොඳ වෙලා. කමක් නෑ. සිද්ධ වුණ හැම දෙයක්ම මම ඔයාලට කියන්නම්. ඔයාලා කැමති නම් මේ කතාව මුළු ඉස්කෝලේ පුරාම ප්‍රචාරය කරන්න. ඊට පස්සේ හැමෝටම පුළුවන් මට hina වෙන්න. හැබැයි ඒ වෙනකොට මම මේ ඉස්කෝලේ නෑ. කැත්ලීන් ආයෙමත් අඬන්න පටන් ගත්තා. පැට්‍රිෂියාටයි ඉසබෙල්ටයි දැනුණු වේදනාව නිමක් නැති තරම්. ඉසබෙල් ඇගේ කරවටේ අතක් දමාගෙන එයාව සනසන්න උත්සාහ කරනවා. හැම දෙයක්ම හරි. අපිට කතාව කියන්නකෝ. අපි ඒක වෙන කාටවත් කියන්නේ නැහැ කියලා ඔයාට පොරොන්දු වෙනවා. ඒක සහතිකයි. ඔව් සත්‍යයි. හොඳයි. කමක් නැහැ. මම මේ කතාව කියන්නම්. කැත්ලීන් ආයෙමත් ඉකිබින්දා. ඔයාලා මේ කතාව විශ්වාස කරන්නේ නැති වෙයි. ඒ වුණාට මම කියන්නේ ඇත්ත. ඔව් මම හොරෙක්. කැත්ලීන් ඔයා මොනවද මේ කියන්නේ? පැට් පුදුමයෙන් ඇසුවා.
ඇත්තටම කැත්ලින් කියන කතාව උන්ට විශ්වාස කරන්න බැරි තරම්. ඒ අතර කැත්ලින් ඇස් දෙක පිසඳබා ගත්තා. එයාගේ අත් වෙවුලනවා. මෙච්චර දවසක් නැති වුණ සැලි හැම එකක්ම ගත්තේ මම. මම කියන්නේ ඇත්ත ඉසබෙල්. ඔයාගේ සිලින් දෙක හොරකම් කෙරුවෙත් මම. මේ හැම දෙයක්ම කෙරුවේ යාළුවෝ ඇති කරගන්න. යාළුවන්ට හොඳට සලකන්න. ඒ අයට වටිනා උපන්දින තෑගි අරන් දෙන්න මට ඕන වුණා. මගේ යාළුව හැම වෙලාවම සතුටින් ඉන්නවා දකින්න මම කැමතියි. හැබැයි මේ කිසිම දෙයක් කරන්න මම ළඟ සල්ලි තිබුණේ නැහැ. මම ඔයාලගේ සල්ලි හොරකම් කෙළුවේ ඒ නිසයි. නිවුන් සොයරියන් දෙන්න කැත්ලින් දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්. එයා කියන කතාව උන්ට විශ්වාස කරන්න බැරි තරම්. තමන්ගේ කතාවේ ඉකිබිඳුම් වල තවරා පිට කරමින් කැත්ලින් දිගින් දිගටම කතා කරනවා. ඔයාලට වගේ හැමදාම සල්ලි එවන්න මට අම්මා කෙනෙක් නැහැ. මගේ තාත්තා ඉන්නේ පිටරට. එයාට මම ගැන බලන්න වෙලාවක් නැහැ. මම ඉන්නේ වයසක නැන්ද කෙනෙක් ළඟ. එයාට මට දෙන්න පුළුවන් සතියට පැන්සයක් විතරයි. මම සල්ලි වලට හරිම කැමතියි. එක දවසක් මම සිලිමක් හොරකම් කළ කෙනෙක්ට තෑග්ගක් දුන්නා. ඒ තෑග්ග ගත්තු කෙනා හරියට සතුටු වුණා. ඒ වගේම මමත් සතුටු වුණා. එදායින් පස්සේ මට ළමයින් අතරේ කැපී පෙනෙන්න වැඩ කරන්න ඕන කියලා හිතුණා. හැබැයි ඒක මොන තරම් අමාරු වැඩක්ද කියලා ඔයාලට හොඳටම දන්නවා. අහිංසක කැත්ලින් ඉසබෙල් ගොඩක් කරුණාවෙන් කිව්වා. එයාට කැත්ලින් ගැන ඇති වෙන්නේ තරහක් නෙමෙයි අනුකම්පාවක්. ඔයා ළඟ සල්ලි නැහැ කියලා කවුරුත් හිතුවේ නැහැ. ඔයා ඒ ගැන කිව්වනම් අපිට ඔයත් එක්ක සල්ලි බෙදා ගන්න තිබුණා. ඔයාලා එහෙම කෙරුවනම් කොච්චර හොඳද? මට ඒ ගැන ආඩම්බර වෙන්න තිබුණා. සල්ලි හොරකම් කරපු එක ගැන මට දැන් ලැජ්ජයි. මම ජැනට්ගේ සල්ලි ගත්තා. හිලරිගේ, බෙලින්ඩගේ සල්ලිත් ගත්තා. ඒ වුණාට අද හැන්දෑවේ කැත්ලින් ආයෙමත් අඬන්න පටන් ගත්තා. එයා මොනතරම් හයියෙන් ඇඬුවද කියනවා නම් නිවුන් සොයරියන්ට බයත් හිතුණා. ඔයා කැමති නැත්නම් මේ ගැන කියන්න එපා. පැට් කැත්ලින් අස්වස්තනට උත්සාහ කරනවා. නෑ, සිද්ධ වෙච්ච හැම දෙයක්ම මම ඔයාලට කියන්නම්කෝ. එතකොටවත් මගේ හිතට සහනයක් දැනෙයි. අද හැන්දෑවේ මම රීටාගේ කාමරයට ගියා. එයා හිටියේ නෑ. හැබැයි කෝට් එක නම් නෙල්ලලා තිබුණා. මම කෝට් එකට අත දාලා පර්ස් එක ගන්නකොටම රීටා ඇවිත් මාව අල්ලගත්තා. එයා මිසිස් තියෝබෝල්ට මේ ගැන පැහැදිලි කරනවා කියලාත් කිව්වා. මුළු ඉස්කෝලෙම මාව හොරෙක් විදියට පිළිගනී කියලා මට බය හිතුණා. කැත්ලින් ආයෙමත් අඬන්න පටන් ගත්තා. නිවුන් සොයරියන් දෙදෙනා එයා දිහා බලා හිටියේ හරිම අනුකම්පාවෙන්. කැත්ලින්ගේ හදිසි ත්‍යාගශීලීකම ගැන දැන් ඕන්ට මතක් වෙනවා. එයාගේ වටිනා තෑගි, සීනි රෝස මල් වලින් හැඩ කරපු වටිනා කේක් එක, වේරාට දුන්නු ලස්සන ක්‍රිසන්තිමම් මල්. මේ තරම් වටිනා තෑගි දුන්නට පස්සේ කැත්ලින්ගේ මුණ ප්‍රීතියෙන් පිම්බෙන හැටි, ඇස් දෙක සතුටින් දිලිසෙන හැටි උන්ට මතක් වුණා. කැත්ලින් යන්න ගිහින් මුණ හොදගෙන එන්න. අපි දැන් ජිම් එකට යමු. අවසානයේදී පැට් ගොඩාක් මිත්‍රශීලී විදියට කැත්ලින්ට කිව්වා. මම යන්නේ නැහැ. මගේ බඩුව අහුර ගන්න ඕනේ. වෙන කිසිම කෙනෙක් මේ ගැන දැනගන්නවට මම කැමති නැහැ. ඔයාලා දෙන්න මට ඇත්තටම අනුකම්පා කෙරුවා. ඒ වුණාට ඔයාලගේ හිතවලත් මා ගැන කේන්තියක් තියෙන බව මම දන්නවා. කැත්ලින් දැඩි හඬකින් එහෙම කියනකොට ඉසබෙල් එයාගේ අතින් අල්ලගත්තා. අපි එහෙම හිතන්නේ නැහැ කැත්ලින්. අපිට ඔයා ගැන ඇත්තටම දුකයි. ඔයා ඒ වගේ දෙයක් කෙරුවේ ඇයි කියලා අපිට හොඳට තේරෙනවා. යාළුවෝ අතර කැපී පෙනෙන ළමෙක් වෙනවා තෝරගත්තේ වැරදි වැඩක් කියලා ඔයාට තේරෙනවද කැත්ලින්? අනේ කරුණාකරලා මෙතනින් යන්න. මට තනියෙන් ඉන්න දීලා යන්න. කැත්ලින් හැඬුම් බර හඬින්ම කිව්වා. නිවුන් සොයරියන් දෙදෙනා නිදන ශාලාවෙන් එළියට පැමිණියා. තවත් ටික දුරක් ඇවිදගෙන ගියාට පස්සේ ඉසබෙල් පැට්ගේ අතින් අල්ලගෙන මෙහෙම කිව්වා. පැට්, අපි ගිහලා රීටාව හම්බෙමු. අහිංසක කැත්ලින් වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා එයා එක කතා කරලා බලමු. හරි, යමු. පැට් ඉසබෙල්ගේ අදහසට එකඟ වුණා. ඊට පස්සේ ඔවුන් දෙදෙනා හනි රීටාගේ කාමරේ පැත්තට ඇවිදගෙන ගියා. පුදුමයි. කාමරය හිස්. කාමරේ කවුරුත් නැහැ. මම හිතන්නේ රීටා මිස් තියෝබෝල්ඩ් හම්බ වෙන්න ගිහින් වගේ. ඔව්, ඒ වගේ. එන්න අපි ගිහින් බලමු. ඊට පස්සේ නිවුන් සොයරියෝ විදුහල්පතිනියගේ කාමරේ දිහාවට ඇවිදගෙන ගියා. ජිම් එක තියෙන්නේ ඒ අසලමයි. මොන පුදුමයක්ද? මෙන්න රීටා ජිම් එක ළඟ. මොකද මේ ළමයි මෙතන කරන්නේ? රීටා නිවුන් සොයරියන්ගෙන් එහෙම ඇහුවත් ඇයට උත්තරයක් නොදී දෙදෙනා ඉස්සරහටම දුවගෙන ගියා. පැට් ඉසබෙල් දිහාට හැරුණේ ඒ වෙලාවේදී.
එයා දැන්ටමත් මිස් තියෝබෝල්ට මේ ගැන කියලා වගේ. එන්න අපිත් ගිහින් ප්‍රින්සිපල්ට කතා කරමු. මම නම් කියන්නේ කැත්ලින් කරලා තියෙන අහිංසක පුංචි සොරකමක්. ඉතින් ඒ පුංචි වරදට ලොකු දඬුවමක් දුන්නොත් කැත්ලින්ගේ මුළු ජීවිතේම විනාශ වෙයි. ඒ නිසා අපි ගිහින් ප්‍රින්සිපල්ට මේ ගැන කියමු. මිස් තියෝබෝල්ගේ කාමරය ළඟට ආ ඔවුන් දොරට තට්ටු කරලා කාමරය ඇතුළට ගියා. විදුහල්පතිනිය ඔවුන් දෙදෙනා දිහා බැලුවේ හරිම පුදුමෙන්. මොකද මේ නියුන් ළමයි දෙන්න මෙහාට ආවේ? මොකද්ද කාරණාව? ටිකක් බැරෑරුම් කාරණාවක් වගේ. විදුහල්පතිනියගේ මුහුණ හිනාවකින් පිරුණා. කතාව කොහොම පටන් ගන්නවද කියලා පැට්ට එකපාරටම හිතාගන්න අමාරුයි. ගොඩක් ඉක්මන් වුණොත් කැත්ලින් සල්ලි හොරකම් කිරීම ගැන මුල් කතාවම කියන්න සිදුවෙන බව ඇයට වැටහෙනවා. ඒ හින්දා ඉක්මන් වෙන්න හොඳ නැහැ කියලා පැට් තීරණය කෙරුවා. හැබැයි සිද්ධ වුණු දේවල් ගැන පැට් ගොඩක් සාවධානව විදුහල්පතිනියට කිව්වා. ඉතින් මිස් තියෝබෝල්ඩ් ඔන්න ඕකයි කතාව. කැත්ලින් ගග සල්ලි නෑ. අඩුතරමින් පැන්සියක්වත් එයාට දෙන්න කෙනෙක් නෑ. අපි ළඟ සල්ලි තියනවා දැක්කම එයාට දුක හිතෙන්නේ නැති. ඒ නිසයි මේ වගේ දෙයක් කැත්ලින් අතින් සිද්ධ වුණේ. එයා ලොකු හොරෙක් නෙමෙයි. මේ සිද්ධිය හින්දා ගොඩක් දුකෙන් ඉන්නේ. අනේ මිස් තියෝබෝල්ඩ් එයා ඉස්කෝලෙන් අයින් කරන්න නම් එපා. එයා හොරකම් කරපු සල්ලි ආපහු දෙන්න හිතාගෙන ඉන්නවා. මේ වගේ දෙයක් ආයේ සිද්ධ නොවෙන්න මමයි ඉසබෙලු එයාව හොඳට බලා ගන්නවා කියලා ඔයාලට පොරොන්දු වෙන්නම් මිස් තියෝබෝල්ඩ්. මිස් තියෝබෝල්ඩ් කැත්ලීන්ට අනිත් අය අතර කැපී පෙනෙන්න ඕන වුණා. ඒ නිසයි එයා මේ වගේ දෙයක් කෙරුවේ. කැත්ලින් ඇත්තටම ආත්මාර්ථකාමී කෙනෙක් නෙවෙයි. ගොඩක් පරිත්‍යාගශීලී ළමෙක්. ඉසබෙලුත් විදුහල්පතිනියට කරුණ දැක්වුවා. මිස් තියෝබෝල්ඩ් නියුන් සොයරියන් දිහා බැලුවේ ගොඩක් කරුණාවෙන්. එයාගේ මුහුණ ප්‍රීතිමත් හිනාවකින් ලස්සන වෙලා. හොඳයි ළමයි. ඔයාලා දෙන්න මට කිව්වේ රීටා කියපු කතාවට වඩා වෙනස් කතාවක්. මට හරිම සතුටුයි. කැත්ලින් හොරෙක් කියලාමයි රීටා කිව්වේ. හැබැයි ඔයාලා කිව්වේ එයා හොරෙක් නෙමෙයි කියලා. කැත්ලින් අනිත් අය අතර කැපී පෙනෙන්න වැරදි මාර්ගයක් තෝරගත්ත අහිංසක ළමෙක් කියලා මට දැන් තේරෙනවා. ඒ ගැන කැත්ලීන්ගේ නිදහසට හේතු වහන්න ඕනේ නැහැ කියලා මම තීරණය කෙරුවා. කැත්ලීන්ගේ නැන්දට ඇවිත් එයාව එක්ක යන්න කියලා දන්වන්නයි මම හිතාගෙන හිටියේ. කැත්ලීන්ට සිද්ධ වුණේ මොකද්ද කියලා මට දැන් තේරෙනවා. පව් අහිංසක ළමයා. විදුහල්පතිනිය ඒ විදියට කියනකොට පැට්ගේ ඉසබෙල්ගේ හිතවල හිනාමල් පිපෙන්න පටන් ගත්තා. අනේ මිස් තියෝබෝල්ඩ් කැත්ලීන්ව ඉස්කෝලේ තියාගන්න තීරණය කෙරුවා කියලාද ඔයා මේ කියන්නේ? පැට් සතුටින් මොර දුන්නාය. ඇත්තෙන්ම ඔව්. ඉස්සර වෙලා මම එයාත් එක්ක කතා කරන්න ඕනේ. එයාත් එක්ක කතා කරන්නේ කොහොමද කියලා මම දන්නවා. දැන් කොහෙද කැත්ලින් ඉන්නේ? නිදන ශාලාවේ. එයා ඇඳුම් මහුරනවා මිස් තියෝබෝල්ඩ්. පැට් එහෙම කියනකොටම මිස් තියෝබෝල්ඩ් පුටුවෙන් නැගිට්ටා. එයාව බලන්න මමම යන්නම්. දැන් ඔයාලගේ පාඩම් වලට යන්න ළමයි. මමත් එක්ක හිටපු හින්දා පරක් වුණා කියලා ඔයාලගේ ගුරුතුමියට කියන්න. ඔයාලා හරිම බුද්ධිමත් ළමයි. මට ඒ ගැන හරිම ආඩම්බරයි. දැන් ඔක්කොම හරි. අපි ඇවිත් මේ ගැන මිස් තියෝබෝල්ඩ් කියපේ කොච්චර දෙයක්ද? දැන් නම් කැත්ලින්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මට දැන් සහතිකයි. ඊට පස්සේ නියුන් සර්ඩියෝ ජිම් එකට දුවගෙන ගියා. කැත්ලිනුයි මිස් තියෝබෝල්ඩ් දෙන්නා කතා කරන හැටි ඔවුන්ට මැවි පේනවා. ඊට පස්සේ හැම දෙයක්ම සතුටින් විසඳෙයි කියලා ඔවුන්ට විශ්වාසයි. හවස තේපානයෙන් පස්සේ ඔවුන්ට කැත්ලින්ව හම්බුණා. එයාගේ ඇස් දෙක තාම අතරාතුයි. හැබැයි ඒ ඇස්වල ප්‍රීතිය උතුරා යනවා. කැත්ලින් නියුන් සර්ඩියෝ දෙදෙනා දිහාවට දුවගෙන ආවා. මම යන්නේ නැහැ කියලා ඔයාලා දන්නවද? මම මේ ඉස්කෝලේ ඉන්න හැමෝටම වඩා හොඳ ළමයෙක් කියලා මිස් තියෝබෝල්ඩ් පෙන්නනවා. වැඩිපුර සල්ලි ටිකක් එවන්න කියලා මිස් තියෝබෝල්ඩ් අපේ නැන්දට ලියුමක් යවනවා කියලා කිව්වා. සල්ලි ලැබුණ ගම මම ගත්ත සල්ලි හැම එකක්ම ආපහු දෙනවා. මීට පස්සේ නම් මම කැපී පෙනෙන සල්ලි හොරකම් කරන්නේ නැහැ. ඔව්. ඔයා ළඟ සල්ලි ගොඩක් නැහැ කියලා දුක් වෙන්න එපා. කවුරුත් ඒ ගැන හිතන්නේ නැහැ. ඔයා දන්නවද සල්ලි හින්දා ලැබෙන්නේ හරිම මෝඩ ආඩම්බරයක්. කොහොම වුණත් ඔයා යන්නේ නැහැ කියලා අපේ ගැන මට හරිම සතුටුයි. කැත්ලින් අපි දෙන්න හැමදාම ඔයාගේ යාළුවෝ. අපේ යාළුකම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. පැට් ගොඩක් හෘදයාගම විදියට එහෙම කියනකොට කැත්ලින් ඔවුන් දෙදෙනාගේම කට දෑතම දමා ගත්තා. ඇත්තටම ඔයාලා නම් හරිම හොඳ යාළුවෝ. ඔයාලගේ කරුණාවන්තකම ආපහු දෙන්න පුළුවන් නම් මම ඒක කිසිම අඩුවක් නැතුව දෙනවා. ඔයාලා මා ගැන විශ්වාස කරනව නේද? කියන්න. අනේ මාව විශ්වාස කරන්නේ නෑ කියලා නම් කියන්න එපා.
කැත්ලින් ආයාචනාත්මක විදියට කියනකොට ඉසබෙල්ටයි පැට්ටයි ගොඩක් දුක හිතුණා. ඇත්තටම අපි ඔයා විශ්වාස කරනවා. පැට් ගොඩක් විශ්වාසවන්ත විදියට එහෙම කියලා කැත්ලින්ගේ කට අතක් දමා ගත්තා. ඔයා ඉස්සරහටත් මේ විදියට සල්ලි හම්බ කරන්න හිතුවොත් නම් මම බැංකුවට ගිහින් පවුන්ඩ් 100ක් වාට ගෙනත් දෙනවා. දීලා කියනවා කරුණාකරලා ඔය වැඩේ නතර කරන්න කියලා. තේරුණාද කැත්ලින්? පැට්ගේ ඒ විහිළුවට ඉසබෙල් විතරක් නෙමෙයි කැත්ලයිනුත් ගොඩක් හයියෙන් hina වුණා. ඊට පස්සේ ඔවුන් තුන්දෙනා එකිනෙකාගේ අත් අල්ලාගෙන ක්‍රීඩා පිටිය දිහාවට දුවගෙන ගියේ ගොඩක් සතුටින්. කනගාටුදායක සිදුවීමක් ගොඩක් සුබදායක විදියට අවසන් වීමේ සතුට ඔවුන් තුන්දෙනාගේම මුහුණ වලින් දොර ගන්නවා. එසේනම් හරි අපූර්ව ඉස්කෝලේ කතා මාලාවේ පළමු වෙන්න මෙතකින් නිමා වෙනවා. එහි දෙවන පොත අපූර්ව ඉස්කෝලේ අපූර්ව දවස් නමින් ළඟදීම ඔබ හමුවට එන තෙක් ගිහින් එන්නම් සතුටින් ඉන්න.